පුණ්‍ය කර්මයන්හි නියැලිය යුතුය කියලා බලලා මේ ගෙවි යන ජීවිතයේ අනිත්‍ය ස්වභාවය දැක දැක පින් කුසල් රැස් කරන්නේ කවුරුන්ද? මල් පූජා කරලා කවුද එහෙම බැලුවේ? නෑ නිකන් තිබ්බා දන්නා ගාථා 60ක් විතර කිව්වා ඒ උදලා ගියා මල් පරණත් එකයි පිපුරත් එකයි අයව බලන්නේ ඇත්ත ඒකනේ අපේ තියෙන්නේ මේක අපුත් සිල් රකින්නේ බාගෙට පින් කරන්නේ බාගෙට එව්වා පිළිබඳව දැක දැන අඳුනාගෙන නෙමෙයි අවබෝධයෙන් නෙමෙයි ගෑණියක් වෙලා ඉපදීම පිරිමියෙක් වෙලා ඉපදීමට වඩා බරපතල කර්ම විපාකයක් නේද? ඔව් බරපතල කර්ම විපාකයක්. ගෑණියෙක් වෙලා උපදින එක. පිරිමියෙක් වෙලා ඉපදෙන්නේ වාසනාවට පුතා. වාසනාවට. මොකක්ද හඳුන්නේ? ඒකේ තියෙන වාසනාව. බලන්නකො ගෑනුන්ට නිල්ලුම වැඩි. තවබල හිතේ ගීත තියෙන තරමක් ගෑනු ගැන තමයි තියෙන්නේ. ගීත තියෙන තරමක් ගෑනු ගැන තමයි. අනිත් ඒ ගෑනු වලට සමාන පදත් වැඩි. පිරිමියට සමාන පද තියෙනවද බලන්න? පිරිමිට සමාන පද නැහැ. නෑ නෑ පුත්. පිරිමිට සමාන පද නැහැ. හැබැයි ගෑනු පුතුම සමාන පද. ගැහණිය, හත, අඟන, ලිය, ලතා, නාලිය, දිගැසිය, සුකුමලිය, කොමලිය. පුදුම જાති තියෙන පුදුම જાති. පිරිමින්ද කියන්නකො බලන්න මට ඔය වාගේ. නෑ උන්ටලා ගල් ගෙඩිවා. පිරිමි ගල් ගෙඩිවා. ගෑනු වලට ඇයි අතරම පද වැඩි? ඈ? ගෑනු අය පද හදාගන්න හරි දක්ෂයිලු. පද හදාගන්න දක්ෂයි. ඒ නිසා තමයි ඔය පද තියලා තියෙන්නේ. නිකම්ම නෙමෙයි. සංසාරේ කර්මයක් කරලා ගැහණියක් වෙලා ඉපදුණා. ඒ ඉපදිච්ච ගැහණුකමත් නානා පද අමුණාගෙන තවත් අපායටම යන්න ඔට්ටු වෙනවා. එහෙම තමයි තියෙන්නේ. තවත් අපායටම යන්න ඔට්ටු වෙනවා. මොකද හඳුන්නේ අපි කරපු කරුමේ. ඔබ පෙර භවයන්හිදී සල්ලාල වැඩ කරලා තියෙනවා. 1 2 පිදිය යුත්තම් පුදලා නැහැ නිග්‍රහ කරලා තියෙනවා පිදිය යුත්තම්. සත්වයාට කායිකව මානසිකව වේදනා දීලා තියෙනවා. ඒකේ කර්මය මෙදා පාර ගෙවනවා. උදාහරණයක් කියන්නද මම? ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ඉස්කෝලේ පිට්ටනියේ සතියේ දවසක පන්තියේ අනිත් ළමයි කණ්ඩායමත් එක්ක සෙල්ලම් කර ඉන්නවා අවුරුදු 12ක් විතර. මේ ළමයි 50ක් විතර සෙල්ලම් කරන අතරේ දවල් 10ට විතර අර එක ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි වැඩි විය පැමිණෙනවා. අර ළමයි අතරේ කොල්ලා වැඩි විය පැමිණිච්ච බව දන්නේ දැනුනෙත් නැහැ, පෙනුනෙත් නැහැ, හැඟුනෙත් නැහැ. කොල්ලා සෙල්ලම් කරනවා බෝල් ගහනවා. ගෑනු ළමයා වැඩි විය පැමිණිච්ච එක ගෑනු ළමයාට දැනුණා, අහල පහල අයටත් පෙනුණා. ඒ ගමන විජහට ගුරු මණ්ඩලයට කියලා මේ ළමයාව ගෙනිලා කාමරයකට දාලා වැහුවා. ගෙදරට පණිවිඩයක් ඇරියා. ගෙදරින් ලොකු ටෙන්ඩර් එකක් විතර සීට් එකක් අරගෙන ආවිල්ලා මේ කිව වැහුවා. වහලා වාහනයක දාලා අරගෙන ගිහිල්ලා ගෙදර තියෙන කරුවලම කාමරයට දාලා වැහුවා. දැන් මොකද වුනේ? වැඩිලිය පැමුණා දෙන්නේ එකේ බෝල් ගහනවා පිට්ටනිය අනික හිරේ ගියා. ඒක ගෑනු කොම මත නිසා පුතා පිරිමි කොම මත එච්ච එකක් නෙමෙයි.
පිරිමිකම මත නිදහසේ නිවහල්ව ජීවත් වෙනවා, ගෑනුකම මත හිරගත වෙනවා. ඊට පස්සේ පින්නතුනේ මාසිකව ඍතු විපර්යාසයකට ලක් වෙවි මේ ළමයා කායික මානසිකව විඳිනවා. කොල්ලට ඒක නැහැ. කසාදයකට ගිහිල්ලා දරු ගැබක් හටගත්තාම දරු ගැබ හටගන්නේද ගෑනු කෙනාගේ කුසේමයි. ඕක මාරු කරන්න පුළුවන්ද? තොට හයිය තියනවා. ඒකින්ද මට උස්සාගෙන ඉන්න බෑ මේක එහෙම මල්. ඒ හින්දා උඹ උස්සාගෙන ඉඳපන්. පුළුවන් නම් මේ ගෑනු ඒකත් කරේ තියෙනවා. ඒ තරමට මිනිස්සුත් මහා මෝඩයි අප්පා. පිරිමිහරි හරිම වහල් ගතියක් තියෙනවා. ගෑනු ඉස්සරහ හරි වහල් ගතියක්. මම මේ ළඟදී දඹුල්ලේ කවුමට ගිහිල්ලා බඩුවගයක් ගේන්න කඩින් බඩු ගන්නකොට මගේ ශ්‍රාවකයෝ වගේ ගමනක් යන්න ඇවිල්ලා මාව දැකලා ඇවිල්ලා අපේ හාමුදුරුවනේ අනේ සමා වෙන්න ඕන ගිලම්පස දානයක් දී ගන්න ඕන ඒ හින්දා වඩින්නකෝ කියලා කිව්වා. මං කිව්වා කොහොමද කුලප්පුවට දන් දෙනවද? නෑ හාමුදුරුවනේ අනේ වඩින්න කරුණාවෙන් වඩින්න කියලා මට පෙරෙත්ත කරනවා. ඒ ගමන මං ගියා. ඒ ළඟ තිබ්බ හෝටලෙ. මං වාඩි වෙච්ච තැන ඉස්සරහා මේසේ අලුත් ජෝඩුවක් කසාද වැඳපු. අලුත් ජෝඩුවක් ඇවිල්ලා කෑම කන්න. ගෑණි කනවා මිනිහාගේ පිඟාන තියාගෙන ඉන්නවා. මිනිහාගේ පිඟානේ නෑ මොකවත්. අනිත් කෑමත් මේසේ උඩ තියෙනවා. ගෑණිගේ පිඟානට කෑම බෙදලා දැන් ගෑණි කනවා. මිනිහා ගොම්බට දෙකේ පොල්ලක් ඒ වෙලාවේ එහෙම තමයි හිතුනේ. මේකට තලන්න ඇත්තන් කියලා හිතුනේ. මිනිහා ඉඳගෙන මූදු මාළු කෑල්ලේ කටු ඇර හීන් කෑලි අර කිඩ කඩලා තියෙනවා. මේ පව්කාර පෙරේතයා උගේ අම්මට එක දවසක් කොහොම දීලා තියනවද? ඈ? කටු ඇර ළඟ ඉඳගෙන වහල් පෙරේත ගතියනේ. අර අතපය තියනවා කාපියයි. කටු ඇරගෙන. ඊට පස්සේ තමන්ගේ පාළුවේ කන්නට තියෙන්නේ. නෑ අර දෙනෝ දහක් දෙන ගොඩ මැද ජීපේ මේ කාර්යනේ හස පෙන්නනවා. ඇත්තම ආදරේද? ඇත්තම ආදරේ නම් අම්මට ඊට වැඩි ආදරේ කරන්න එපා. ඥානු අතර ඉන්න ශ්‍රේෂ්ඨතම කාන්තාව පිරිමියෙකුට මුණ ගැහෙන අම්මනේ. ඒ අම්මාට කරු කරන්නේ නැති මිනිහෙකුට පුළුවන්ද තමන්ගේ බිරිඳට කරු කරන්න? බෑ කරු කරන්න. මම දන්නවා. ඒක සට කපට කෛරාටික රාගික පෞසිතුවිල්ලක් විතරයි උතර තියෙන්නේ. එහෙම නැත්තම් තමන්ගේ මෑණියන් එක මේ ස්ත්‍රී සංහතියේ පිරිමියෙකුට මුණ ගැහෙන උතුම්ම ස්ත්‍රිය අම්මා. ඒ උදාරත්වය දැකලා නැති පෙරේත හැක් පුතා අතන තියෙන්නේ. මම ඒකයි කිව්වේ ගැති කියන්නේ. පිරිමි එකක් කර ගහනවා බැරි වෙලාවත් ගැබ්බර බවක් මට බෑ උඹ අරගලින් කියලා කිව්වොත් මෙවුන්දා ඒක කරේ තියාගෙන කිල්ලි ගානේ ගිහිල්ලා ඉඳගෙන ඉන්නේ. ඒ තරම්ම ගැති බව. නමුත් පුතා සංසාරේ කරපු කර්මයකට ඥානකමට උරුම වෙලා තියෙනවක මාරු කරන්න බෑ පුතා. ජේසුස් වහන්සේට අණ ගැහුවා අඩුයි. ඔබට ගැබ්බර බවට විද්ද ඒවා වැඩි. පිරිමියාට කිසි කැක්කුමක් නැහැ. ඔය අඟල් දෙකේ කටුවකින් අයින්නවා නේද? දරුවාගේ නාමයෙන් එක කට්ටක් කරලා තියනවාද කියලා බලන්නකො මිනිහට. මිනිහට විදින්නේ නැහැ. ගෑන් තමයි විදින්නේ. ඊට පස්සේ දරුවෝ ප්‍රසූත කරනකොට ඒ ප්‍රසව වේදනාව මම හිතනවා මේ ලෝකේ මානවයෙක් විඳින මරණ වේදනාවට දෙවෙනි වේදනාව තමයි දරුවෙක් බිහි කරන එක. අසහාය කායික මානසික වේදනාවක් විඳලා දරු පැටියෙක් ලෝකයට බිහි කරන්නේ
ඒක කවදාකවත් පිරිමියෙකුට විස්තර කරන්නත් බෑ. විඳලත් නෑ, විඳින්න හම්බෙන්නේ නෑ. ඒක කාන්තාවක්මයි විඳින්නේ. ඒ බිහි වෙච්ච දරුවා වේදනාවෙන් බිහි කොට උගේ සකල විද කැතකුණු අතගාමින් නිදි වරමින් දුක් විඳමින් ඌතනන්නේද අම්මා. අවසානයේ ළමයෙක් වරදක් කරපු ගමන් බැනුම් අහන්නේද අම්මා. උගේ අම්මට කියලා කියන්නේ. උගේ අම්මට කියලා කියන්නේ. ඇයි? ඒ කතාව සාධාරණයි පුතා. හේතුව බඩේ ඉඳලාම හදාගෙන ඇවිල්ලා ලෝකයේ ඉදිරියේ තිබ්බේ අම්මා නිසා. ඌ හරියට හැදුවේ නැත්තම් බැනුම් අහන්නේ අම්මා තමයි. එහෙනම් පින්සිතින් පින්නතුනේ අපි බණ අහනකොට ලාභ රාශියක් ලැබෙනවා. අසුතං සුනාති සුතං පරියෝදපේති කංකම් විතරති දෙටෙන් මුජුම් කරෝති චිත්තමස්ස පසීදති කියලා නොඇසූ දේවල් අහනවා. අහලා තියෙන භාගයට දන්න දේවල් සම්පූර්ණ වෙනවා. ඒ වගේම සැක සහගත තැන් නිසකව විශ්වසනීයත්වයේ ඇති වෙනවා. දිට්ඨි මුජුම් කරෝති ඍජු දැක්මක් ලැබෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙලා යනවා. චිත්තමස්ස පසීදති මෙලව ජීවිතයේ සතුටත් පරලොව ජීවිතයේ සතුටත් සදාකාලික සතුට නැමැති අමා මහ නිවනින් සැනසීමක් ලැබෙනවා. ඒ උතුම් ප්‍රතිලාභයන් රාශියක් ලැබෙන අටියෙන් සිදු කරනු ලබන මේ උත්තරීතර ධර්ම දේශනාව වෙනුවෙන් මා මාතෘකා කරන්නට යෙදුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගැඹුරු සූත්‍ර දේශනාවක සොඳුරු හීම් සූත්‍ර කාණ්ඩයක්. ඒක මට හිතුණා ගැළපෙයි කියලා මේ උන්දලාට. මොකද්ද මම මාතෘකා කළ සූත්‍රේ? ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේ සූත්‍ර පාඨය. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන සේවිතම්වා යෝචායං කාමේසු කාම සුකල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝතුඤ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝචායං අත්ත කිල මතානුයෝගෝ හීනෝ ගම්මෝ පෝතුඤ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. පින්වතුනි ඕකත් කරුණයක් වාගේ මට දැනෙන්නේ. අවසරයිනේ. අවසරයි. මේ හෙවන් වල ඉඩ තියෙනවා පුතා. මේ මෙහෙ තියෙනවා, මේ ඉස්සරහා තියෙනවා, මේ පැත්තේ තියෙනවා. උඩ සහ බිම දෙකම බලලා වාඩි වෙන්න ඕන පුතේ. සූර්යයා මුදුන් වෙනවා කියලා දැනෙන්න දෙපැයි. එතකොට අවුව වැටෙනවා. ඉර මුදුන් වෙන්න අවුව සැර වෙනවා. මං අහගෙන හිටියා මේ තද අවුවේ ඉන්න එපාලු මේ උන්දලගේ මොලේ කුරුවල් වෙනවලු කියලා අද ප්‍රවෘත්ති වලට උදේම කිව්වා. එහෙනම් මේ දවස්වල තියෙන අවුව එච්චර ගුණ නැහැ. කාටවත් කරදරයක් වෙන්නේ නැති වෙන්න. හීන් සැරේ මේ ඇතුළේ ඉඳ තියෙනවා ගොඩක් ශාලාවේ. එයිද පහසු තැනකින් හීන්සරේ වෙනස් කරලා වාඩි වෙන්න. අවුවේ ඉන්න අය පමණක්. අනිත් ඒ උන්දලා අතර රහේ ගතියට ඒ පස්සේ යන්න එපා. අවබෝධයෙන් කටයුතු කරන්න මාන්සි ගන්න. ඔබ ඔය ඉන්න තැන්වල ඕම් ඔහෙ වාඩි වෙන්න. දැන් ඉර මුදුන් වෙනකොට ඔය හට් එක යට හේවනම රැඳෙන. ඉර මේ වෙලාවේ අංශක 75ට විතර තියෙන හින්දා ඒ ඇලේට ටිකක් වැටිලා තියෙනවා. ඒ හින්දා අවබෝධයෙන් සත්පුරුෂයන් හැටියට මේ බණපද ටික අහන්න. මේක පින්නතුනේ සබරගමු පළාතටම ගැලපෙන එකක් මං කියන්න හදන්නේ. ඔව්
සාදුකාරයක් පවත්වන්නකො දැන් ඇති ඈ. පින්නතුන් ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේ මොනවද උගන්වන්නේ? මොනවාද ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවෙන් අපිට උගන්වන්නේ? ඔය දහම් පාසල් පොතේ තියෙනව නේද පුතා? දහම් පාසල් පොතේ තියෙන. දහම් පාසලේ 6 7 8 9 10 11 පොත් ටික ඔක්කොගෙම තියෙන. විශේෂයෙන් 8 9 10 11 නම් තියෙනවම. මොනවද උගන්වන්නේ? මම පුතාලා අටේද? 9. ඔය දහම් පාසල් පොත්වල තියෙනවා පාඩමක් චතුරාර්ය සත්‍ය කියලා. ධම්සප්පවතුන් සූත්‍රයේ උගන්වන්නේ චතුරාර්ය සත්‍ය දේශනාව. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දුකට හේතුව දුකින් අත මිදීම, ඒ සඳහා වූ මාර්ගය. මේ ටික තමයි උගන්වන්නේ. මේ ටික උගන්වන්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේ මුලින්ම පදනමක් දාලා දෙනවා. චතුරාර්ය සත්‍ය අනුව ගමන් කරන්න මුලින්ම පදනමක් දාලා දෙනවා. අපි ඉන්න පරිසරය පිරිසිදු කරගන්න කියලා. පිරිසිදු කරලා හොඳ ශක්තිමත් පදනමක ඉඳගෙන ඒ වැඩේ කරන්න ඕන. ඒක තමයි මම මේ කියන්න හදන්නේ. බෞද්ධයාට පදනමක් තියෙනවා. පදනමක් නැති ගමනක් අපේ තියෙන්නේ. ද්වේ මේ භික්කවේ අන්තා. අවත්නි අන්ත දෙකක් ඇත. පබ්බජිතේන නසේවිතබ්බා පැවිද්දන් විසින් අනුගමනය නොකළ යුතු. එහෙම තියෙන්නේ නේද? පැවිද්දන් විසින් අනුගමනය නොකළ යුතු අන්ත දෙකක් ඇත කියලා තමයි තියෙන්නේ. එතකොට එහෙනම් ගීයන්ට වැඩක් නැති නේද? ගීයන්ට වැඩක් වෙනවා. ඉස්සරෝම පැවිද්ද අවබෝධ කරගෙන ඉන්න එපා ගීයෝ ගාවට යන්න. ඊට පස්සේනේ ගීයන් ගාවට ගිහිල්ලා කියන්නේ කිව්වේ මා දේශනා කොට වදාළ ඔය සදාතනික ලෝක සත්‍යයේ ගයක් ගානේ මගක් ගානේ ගමක් නිගමක් ගානේ ගිහිල්ලා ලෝසතුන්ට අවබෝධ කරලා දෙන්න කියලා අනුදැන වදාළ. මුලින්ම හැබැයි භික්ෂූන් වහන්සේලා ප්‍රබුද්ධ කොට ශික්ෂාකාමී කොට ඥානාන්විත කොට ලෞතුරා තථාගත දර්ශනය අවබෝධ කරවලා තමයි පටන් ගන්න. අන්ත දෙකක් තියනවලු අත්හරින්න ඕන. බෞද්ධයෝ විසින්. මොකක්ද අන්ත දෙක? අත්ත කියලා මතානුයෝගයයි කාම සුකල්ලිකානුයෝගයයි. අත්ත කියලා මතානුයෝගය කියන්නේ ශරීරයට දැඩි දුක් දීම. කාම සුකල්ලිකානුයෝගය කියන්නේ සැප දීම. දැන් ඔයාලා ඔය දෙකෙන් එකක් අතහැරලා තියෙන්නේ නේ? මොකද අතහැරලා තියෙන්නේ? දුක් දෙන එක අතහැරියා. නිවන් දකින්න හිතාගෙන ඈ දුක් දෙන එක අතහැරියේ නිවන් දකින්න හිතාගෙනද ඇත්තටම? නෑ පෙරේත කමට තමයි දුක් දෙන එක අතහැරලා සැප අල්ලනවා. දුක් දෙන එක අතහරිනවා සැප අල්ලනවා. අදටත් ලෝකේ දුක් දෙන අය ඉන්නවා පුතා විමුක්තිය ප්‍රාර්ථනා කරගෙන. ඔය ඉන්දියාව වැනි
රටවල් වල ගෝත්‍රික අය ඉන්න රටවල් වල මිත්‍යා දෘෂ්ටික ඇත්තෝ දුක් දෙනවා. මම දැක්කා මේ අවුරුද්දේම ජනවාරි මාසේ ඉන්දියාවේ හින්දු භක්තිකයෝ හින්දු ආගමික උත්සවයේ වෙලාවේ මිලියන 5ක් පෙරහැරේ ආවා ගංගානම් ගඟට. ඇයි? පව් හොදන්න පුතා. පව් මයිල් වල වෙන්න ඇති ඇත්තේ. පව් ඇත්තේ මයිල් වල. මේ ඇත්තෝ ඇවිල්ලා රෙදි පිළිගලවලා ගොඩින් තියලා ගඟට බහැලා සෑහෙන වෙලාවක් ගඟේ නානවා පව් හොදලා යන්න. එතකොට පින් දැන් පව් මයිල් වල හැමේ තියනවා නම් පිනුත් තියෙන්න පුළුවන් පුතා. මයිල් වල හැමේ දෙකම යනවනේ. දෙකම යනවා. හිස් බෝල් එකක් ඉතුරු වෙන්නේ. වැඩක් නැහැ. එහෙම මිත්‍යා දෘෂ්ටිකයි පුතා දුක් දෙනවා. සමහර අය ඉන්නවා ගෝවෘත. හරක් වාගේ මුළු ජීවිත කාලෙම ඉන්නේ. හරක් වාගේ හතර පහින් යනවා. අර හරක් කන විදියටම කනවා, හරක් බොන විදියටම බොනවා. හරක් වගේ බුදියනවා. කොහේ හරි අගුවක පිදුරු ගොඩක. සමහර අය ඉන්නවා සුනක වෘත. බල්ලෝ වාගේ. ඒක සීලයක් කියලා නිවන් දකින්න බල්ලා වාගේ හැසිරෙනවා. බල්ලා වාගේ කනවා බොනවා ඉන්නවා. නිදිනකොට ගෙදර තියනවා. ගෙදර අනික් එවුන් ඉන්නවා අධිකතර සීල් සමාදන් වෙන එවුන්දා. වාත්තේ අලු ගොඩ කාරලා ඒකේ බුදිනවා අලු පුතා. වාත්තේ අලු ගොඩ කාරලා ඒකේ බුදිනවා. යා සීලයක් ලුවේ සමාදන් වෙන්න නිවන් දකින්න කියන. එක එක වෘත සමාදන් වෙනවා. තව පිරිසක් ඉන්නවා ඉන්දියාවේ ග්‍රීස්ම ඍතුවට පුතා මත්දහම් වෙනකන් ගල්තලා රත් වෙන්න ඇරලා ඒ ගල්තලා වලට ගිහිල්ලා රෙදි ටික ගලවලා තියලා නිර්වතින් බද්ධ පරියන්කෙන් ඉඳගෙන ඉන්නවලු පුතා අර ගල උඩ කරුමේ පුච්චන්න කියන. උන්ට තේරෙන්නේ නැහැ කරුමේ කොහෙද තියෙන්නේ ඒක පුච්චන්න පුළුවන් එකක්ද? ගල් තලාවේ ඉඳගත්තාම කරුමේද පිච්චෙන්නේ තමන්ගේ ශරීරයේද? මේවා මොකක්වත් දන්නේ නැති මිත්‍යා දෘෂ්ටික මොවුන් අර ගල් තලාවල ඉඳගෙන කරුමේ තවලා දවලා පුච්චලා දාන්න කියලා හිතනවා. අපේ රටේ තියෙන අපේ නතුනේම මිත්‍යා දෘෂ්ටික එක එක දේවල් පස්සේ ඇවිදින මිනිස්සු. මම දැක්ක මේ පහුගිය කාලේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඔය හබරන දිහාලු කියලා. ගංගානම් ගඟේ එහෙලු තියෙන්නේ, නේරංජාව එහෙලු තියෙන්නේ, කුකුත්තා නදිය එහෙලු තියෙන්නේ, අනෝමා නදිය එහෙලු තියෙන්නේ, රජගහ නුවර එහෙලු, කිඹුල් වත්තුර මෙහෙලු. මේ ලංකාවේ පුතා එක එක ගම් වල නම් දාලා මේ ලෝක ඉතිහාසයක ලෝකෙක මිනිස්සු දකින බෞද්ධ සංස්කෘතිය දර්ශනය අමුවේ විනාශ කරලා දාපු පෞකාර සිවුරු පොරවාගත් බුද්ධ පබ්බජිතයෝ જાතියක් සමාජය විනාශ කළා. මිත්‍යා දෘෂ්ටික જાතිය. ආත්මාර්ථකාමී ප්‍රතිලාභ පතා සිද්ධ කරපු අපරාධයක්. ඒ වගේම පින්නතුනි ඔයාලත් කෙරුවේ දුක ඇතෑරියා. හැබැයි නිවන් දකින්න කෙලෙස් දුරු කරන්න හිතාගෙන නෙමෙයි නේද? සැප විඳින්න හිතාගෙන. බලන්න ඔයාලා ඉඳගෙන ඉන්නේ උව. ඉස්සර අපි බුදියුවේ මොන වගේද? පැදුරු වල. මොන පැදුරුද? පාම් පැදුරු. දැන් මෙතන එක ගෑණියක් හරි පාම් පැදුරක ඉන්නවද? ඈ? නෑ සුද්දාගේ පැදුරේ ඉන්නේ. සුද්දාගේ පැදුරේ තමයි පුදුම සනීපනේ. ඒ සුද්දාගේ පැදුර ගන්න ඇති වෙනකොට හොරකම් කරනවා රටේ. හොරකම් කරලා කොහෙන් හරි සල්ලි හම්බ කරගෙන සුද්දාගේ පැදුරක් අරන් ඉඳ ගන්නවා. වලේ පංගස් ටිකක් ගලවාගෙන ඇවිල්ලා අවුවේ දාලා රාත්‍රියේ නිදහසේ පැදුරු කෑල්ලක් වියා ගන්න තිබිච්චි හයිය දැන් මේ ඉන්න ගෑනු අයට තියෙනවා.
අඳුරන්නේ නැහැ පුතා. ගල්ල හදන්නේ, මල්ල හදන්නේ, හැවන් දාන්නේ, තුන්හිරියා දාන්නේ, පොතුකොළ දාන්නේ, වැටකෙයියා දාන්නේ, දුනුකෙයියා දාන්නේ, තල්පත් දාන්නේ, පොල්පත් දාන්නේ, මොකක්වත් දාන්නේ. මෙවුන්දා සුකෝපභෝගී. අය පැලු විවියා පංගස් මැද මැද ඉඳදී අපිට වැඩ මොනවාද? පෝරුවක් විතර ජංගම දුරකථනයක් ගත්තා, කනේ තියාගත්තා, ඇලේට ස්කූටරේ ගත්තා, ඉඳගත්තා, ගම වටේම රවුමක් ගියා. ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න ගෑනු කුලප්පුව ටිකක් නැවැත්තුවා. ශිෂ්‍යත්වය කැන්සල් කෙරුවා. නැත්නම් ගෑනු කුලප්පුවක් තිබ්බේ. ශිෂ්‍යත්වය කියලා එකක්. ඈමුලන් කොල්ලා නෙමෙයි විභාගෙ ලියන්නේ මේකින්. පුදුම පාපයක්. ඉස්කෝලේ බින්න බහැලා ඉන්නේ. ඇත්තටම දීග කීයක් අරුණද බලන්නකො ශිෂ්‍යත්වයේ ඉඳලා. පන්තිම ගිහිල්ලා මම උන්ට ලකුණු 200යි. එතන හිටපු කාතහැරලා දෙවෙනි එකට ගියා 200නේ. අවසානයේ අර කොල්ලොත් විනාශ කෙරුවා, පවුලත් විනාශ කෙරුවා, ගෙදර තිබිච්ච ආර්ථිකෙත් විනාශ කෙරුවා, සමාජ ක්‍රම වේදයක් විනාශ කෙරුවා, නන්නත්තර කරපු සමාජ ක්‍රමයක් හැදුවා. චූටි එවුන් බාගෙට මරලා හිටියේ වදකෙව්වා. මට මතකයි එක ශිෂ්‍යත්වයකට මේ අවුරුද්දේ නෙමෙයි ගිය අවුරුද්දේ ශිෂ්‍යත්වයට ළමයි විභාගේ ලියලා ප්‍රතිඵල ඇවිල්ලා දැන් ප්‍රතිඵල කියනවලු. ඒගොල්ල එක පොඩි එකෙක්ගේ ප්‍රතිඵල කියලා ඉවර වෙලා ෆේල් කියලා කිව්වලු. කටකාර පොඩි එකෙක් නැගිටලා ගොල්ල අපේ අම්මට හොඳ වැඩේ කියලා. ඌ හිතාගෙන ඉඳලා තියෙන්නේ අම්මාගේ උවමනාවට මොකක් හරි කරන එකක් කියලා. ඌ නැගිටපු ගමන් කිව්වලු අපේ අම්මට හොඳ වැඩේ කියලා. මොන තරම් වෛරෙන් ඉන්නේ ඇද්ද පුතා? මොන තරම් කේන්තියකින් ඉන්නේ ඇද්ද? ඈ? එක කොල්ලෙක් දුවලා ගිහලා තාත්තා වත්තේ වැඩ කර ඉඳිද්දි එල්ලුණාලු. ඒ ගමන ඇයි පුතේ ඇයි කියලා කලබල වෙලා මේක කෑ ගහගෙන ඉඳලා මොකද උනේ කියලා ඇහුවාම මෙහෙම කොල්ලා හැරිලා බැලුවලු. බලනකොට කොල්ලකුත් තරම් කොල්ලාගේ අම්මා එනවලු. ඒ ගමන කොල්ලාව පිටිපස්සට අරගෙන ගෑණි පැත්ත බලාගෙන මොකද ඇස් වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ කියලා අහන්න. ශිෂ්‍යත්වයට තව දවස් කීයක් තියෙන්නේ? ඒ ගමන පමුසෙට පිස්සුවයිස්. මේ කොල්ලාව මරන්න නැතුව ඒකට නිදහසේ ඉන්න දෙනවා. කියනකොට ගෑණි කිව්වලු මහ එකා වාගේම හරකෙක් වෙයි කියලා මම මේ ඔට්ටු වෙන්නේ. ඒ ගමන මහමිනියා කිව්වලු උඹම ඇවිල්ලා ඒ හරකාගේ කරේ ඈඳුනා මිස මං ගිහිල්ලා ඈඳගෙන ආවේ නෑ කිව්වලු. ඒ හරකාගේ පිටින් ඒ හරකා ආදින බර මත කකාව කියන ඔය කතාව මට නෙමෙයි උඹට කිව්වලු. ඒකල මගේ අතින් ඇවිල්ලා මිනිහා කිව්වා මෙවුන් නම් හදන්න බෑ හඳුන්නේ කියලා. ඇත්ත කතා. මෙවුන් නම් හදන්න බෑ තමයි. කොච්චර කියලා අනිත් පැත්ත බලාපන් ඒකමනේ කරන්නේ. ඒ වරදම කරනවා. අවබෝධයෙන් බලන්නකො මේ බාල පරම්පරාවේ දරුවෝ ඔක්කොම විනාශ කරුවේ මෙවුන්දලා නෙමෙයිද කියලා. මට පෙන්නන්නකො අවුරුදු 15 16 17 18 19 ඔයාලගේ කොල්ලේ මෙතන නෑ කොයියෝ හාඳුරුවෝ කියලාද දහම් පාසලේ ළමයි ටිකක් ගෙන්නලා ඇති. එහෙම නැතුව අද රාත්‍රියේ තිබුණා නම් එවුනුත් නෑ. දහම් පාසල් ළමයි ටික නෑ. කවුද ඔය ළමයි හැදුවේ? නම් මෙසීලී නැති. දැන් ඔයාලගේ මේ කුඹුරු තියෙනවනේ තැන් වල පොඩි
ඔය කුඹුරු යායවල් වල හොඳට බලාගෙන ඉන්නකෝ. අවුරුදු 15 16 17 18 19 20 21 22 වයසේ ඔළුව වලින් කුඹුරේ ගැවසෙනවා පේනවාද කියලා. උදැල්ලක් ගත්ත, කැත්තක් ගත්ත, නගුලක් ගත්ත, ගොයිලැල්ලක් පෝරුවක් ගත්ත. කොල්ලෙක් ඇවිදිනවද බලන්නකෝ ඒ වයස් කාණ්ඩේ. නෑ. කාටද හෙට දවසේ කුඹුර? කාටද ගොවිපොළ? කාටද කුසිකර්මාන්තය? කාටද යපොම් මට්ටමේ ජීවන දර්ශනයක් පිරිනමන්නේ? ඉන්නවද අපි හදලා? නෑ. රටට බර වෙච්චි, ගෙදරට බර වෙච්චි කුසීත කම්මැලි జాතියක් ඔබ නිර්මාණය කරලා තියෙනවා. අපි සැප හොයාගෙන යන්න දුක ඇතහැරියා. සැප අල්ලාගෙන දැන් ඔට්ටු වෙනවා මේ ඉන්ද්‍රයන්ට සැප දෙන්න. පින්නතුනි බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා ඔබ මේ අන්ත දෙකෙන් අත මිදලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය නොකොට රාගිකව කෙලස් බරව සැපෙහිම ඇලුනොත් ඔබට අනිසි ප්‍රතිඵල අවාසනාවන්ත ප්‍රතිඵල දුක් සහිත ප්‍රතිඵල පහක් උරුම වෙනවා කිව්වා. මොනවාද ඒ පහ? හීනෝ, ගම්මෝ, පෝතුජ්ජනිකෝ, අනරියෝ, අනත්ත සංගීතෝ. එක හීනෝ. සැප දෙන්න ගියාම හීනෝ භාවයටපත් වෙනවා. මොකද්ද හීනෝ කියන්නේ? පහත් බව කුලහීන, බෙලහීන, ධනහීන කියලා හැම අපි අහලා තියෙන්නේ. පහත් බව. අපි හිතාගෙන ඉන්නවා උපතින්ම උසස් කියලා. නේ? දැන් අපේ මාන්නයක් තියෙනවානේ උපතින්ම උසස්. උසස් જાතිය ලංකාවේ මම මුලදී කිව්වේ උසස් જાතිය ගැන. පහත්ම જાතිය වෙලා පුතා. ලෝකේ උසස්ම જાතිය හැටියට හිටියේ. දැන් පහත්ම જાතිය වෙලා. සිංහලයා. ඇයි? වැඩවලට අන්න. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. කරන වැඩ අනුව මිසක් පුතා උපතින් මිනිහෙක් උසස්ද පහත්ද කියලා තීරණය කරන්න බෑ. තමන් කරන එදිනෙදා ක්‍රියාකාරකම් ඔස්සේ තමන් උසස් මිනිහෙක්ද පහත් මිනිහෙක්ද කියලා තීරණය කරන්න. මං සන්තෝෂෙන් ඉන්නේ මං උසස් මිනිහෙක්. මං උසස් මිනිහෙක්. නේද පොඩියා? අපි උසස් මිනිස්සු නේ. අපි උසස් මිනිස්සු. ඇයි? හැම රාත්‍රියකම දාස් ගානක් මිනිස්සු මගේ අම්මයි අප්පච්චි දෙන්නට දෑත නරලේ තියලා සාදුකාර පවත්තලා වන්දනා කරනවා පුතා. අම්මයි අප්පච්චි පේන්නවත් නැහැ. නමුත් මගේ නමින් මාමාගේ පුත්‍රයෙක් මේ ලෝකයට නිර්මාණය කරපු ඒ දෙමව්පියන්ට අමා මහ නිවන් සුව ලැබේවා කියනකොටම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ඔයාලට එහෙම හැම රැයකම වඳිනවා. මට එක දවසකට 10 ගාණක් වඳිනවා. දැන් මේ මෙවුන්දලා නාකි වෙනකන් ආපු දිවි ගමනේ එකෙක්වත් වඳිනවා. උදේ ඉඳලා රැය වෙනකන් ඔට්ටු වෙවි හිටියට එකෙක්වත් වඳිනවද ඇවිල්ලා? නෑ. දරුවොත් හැදුවා. දරුවන්ගේ දරුවොත් හැදුවා. ඒ දරුවන්ගේ දරුවොත් හැදුවා. පරම්පරා 3ක් හදලා ඉන්නවා. දැන් අපේ අම්මට පරම්පරා 3ක් ඉන්නවා. දරුවෝ ඉන්නවා, මුණුපුරෝ ඉන්නවා, දෙමුණුපුරෝ ඉන්නවා. පරම්පරා 3ක්. පරම්පරා 3ෙන් එකක්වත් වඳින්නේ නැහැ පුතා. ඇයි? උසස්ද? උසස් වැඩ වෙලා නැහැ. පහත් වැඩ වෙලා තියෙන හින්දා වන්දනා කරන්න. ක්‍රියාවන්ගේ තියෙන උත්තරීතර භාවය අනුව තමා පින්නතුනි උසස්ද පහත්ද කියලා තීරණය කරන්නේ. අපේ ওই පන්සිල් පද 5 කඩනකොට පහත් මිනිස්සු හැදෙන. සත්තු මරණ මිනිහාට ගෞරවයක් තියෙනවද?
නැහැ. හොරකම් කරන මිනිහාට ගරු බුහුමන් තියනවද? නැහැ. කාමයේ වරදවා හැසිරෙන අනියන් සබඳතා තියෙන අනාචාරයේ හැසිරෙන මිනිසුන්ට ගෞරවයක් තියනවද? නැහැ. බොරුවෙන් ජීවත් වෙන මිනිහාට ගෞරවයක් තියනවද? නැහැ. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච මිනිහාට ගෞරවයක් තියනවද? නැහැ. පහත් මිනිහෙක් තමයි හැදෙන්නේ පිටු. රාබොණ්ඩ බොණ්ඩ වෙරි වෙන්ද විකාර ගතියෙන් රැවෙන්ද වෙන්ද ගෙදර යන්න පරානේ නැතියෙන් ඒ දණ්ඩ උඩ යන්න ජබෝරි සද්දෙන් අල්ලං හුටං ගජි ගතං මහ පාර මැද්දේ බලන්න උසස් මිනිහෙක් වෙන්න බිව්වලු පුතා උසස් මිනිහෙක් වෙන්න සැප විඳින්න කියලා හිතාගෙන බිව්වලු උදේ හොඳට ගියපු මිනිහා හැන්දෑ වෙනකොට පුතා බීලා පාරේ එනවලු ඒ අතට මේ අතට විසිවෙවි අහගෙන ඉන්න බැරි නොසරුම් බස් කිය ගමේ කෙනෙක් නෑලු කියා බයිනවලු පුතා කුණු හරපෝලේ කැත වචන කුණු හරප කියලා කියන්නේ කුණු කිව්වේ කැත අපිරිසිදු හරප කියලා කිව්වේ වචන කැත වචන කියා එනවලු අප්‍රසන්න නිന്ദා සහගත එන්නේ පුතා පරානේ නැතියෙන් කඩා වැටිලලු කෙලින් ඉන්නම බෑලු දැන් මේ කඩා වැටි කොහෙද යන්නේ ඔව් රෑ වෙන්න ගෙදර යන්න පරානේ නැතියෙන් මිනිහා ගෙදර යන්න ඕනේ ඇයි හැන්දෑ වෙනකොට ඔයාලගේ මහත්තයා හැන්දෑ වෙනකොට ගෙදර එන්න ඕනේ ඇයි මිනිහා ගෙදර එන්න ඕනේ මොකටද මිනිහා හැන්දෑවේ ගෙදර එන්න ඕනේ මොකටද කියලා දන්නේ නැති මෙවුන්දලා ගත්තු මිනිහා මොකටද ගත්තේ මොකටද ගත්තේ ඔයාලා යාළු වෙලා කසාද බැන්දත් යෝජිතව කසාද බැන්දත් ඔය කසාද බඳින්නට මත්තෙන් ඔයාලා කිවිස ගැනීම විවිධ අදහස් උදහස් වමාරු කරගන්නකොට කියනවා මිනිහා කියනවා එයාගෙන් වෙන්න තියෙන යුතුයකම් ටික ගෑණි කියනවා එයාගෙන් වෙන්න තියෙන යුතුයකම් ටික දෙන්න මේ විදිහේ යුතුයකම් ටිකක් ඉෂ්ට කරනවා කියනවා ගෑණි බලාපොරොත්තු වෙන්නේ මෙව්වා කියනවා මිනිහා බලාපොරොත්තු වෙන්නේ මෙව්වා කියලා දෙගොල්ලෝ සාකච්ඡා කරගන්නවා කසාදෙකදී නිත්‍යානුකූල සමාජ ක්‍රමයට සංස්කෘතියට අනුව කසාද බඳිනකොට ඒ කසාදෙදී කියනවා දැන් අපි හිතමුකෝ මෙහෙ තලාපිටිය ග්‍රාමයේ කුලතුංග මහත්මයාගේ දයාවති මහත්මියගේ වැඩිමහල් දුව වන ශ්‍රියාලතා නම් වූ මැය රත්නපුරේ ගුණරත්න නම් වූ මම සාම්ප්‍රදායික සිංහල චාරිත්‍රයට අනුකූලව අතිනතගෙන මේ හතර වරිගයක නෑයන් ඉදිරියේදී මෙසේ ප්‍රතිඥා දී කැටුව යමි මගේ දිවි තියනතුරු මගේ දිවි තියනතුරු අපේ මේ විවාහය තිබෙන තුරාවටම මගේ සියලු සිතැඟියාවන් ඉටු කරමින් ඇයගේ නිදහස සතුට සැනසීම ප්‍රීතිය ඇතිව දිවි පෙවත ගෙවාලන්නට මතු අනාගතයට අපේ පරම්පරාව යෙහෙන් පවත්වාගෙන යන්නට දායක සම්පත්තියක්ද දායක කරමින් මවකට හිමිය යුතු පූජනීය ගෙදර බුදුන් මවක් වන්නට ඇයට වරම් සදා පින්වත් ගමනකට මඟ තනා තියන්නට හතර වරිගේ නෑයෝ ඉදිරියේ මා දිවුරුන් දෙමි කියලානේ අරන් යන්නේ එතකොට ආන්ගේ දිවුරුමට පුතා යන්නේ
මොනවාද? ගෑණිගේ ආරක්ෂාවට, ගෑණිගේ පෝෂණයට, ගෑණිගේ සිතගියාවන් යම්සේද ඒ සිතගියාවන් ඉෂ්ට කරලා දෙන්න මිනිහා ගෙදර යන්න ඕන. තාත්තා නම් දරුවන්ගේ ආරක්ෂාවට, පෝෂණයට, ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අවැසි සිත් සතර ආකල්ප ගොඩනගන්න තාත්තා ගෙදර යා යුතුයි. හැබැයි පරාණේ ඇතු මේක එන්නේ පරාණේ නැති ඒ එනකොටම පුතා ගෙදර ගෑණිත් බයිනවා, දරුවොත් බයිනවා, දෙපැත්තේ මිනිස්සුත් බයිනවා, නෑයොත් බනිනවා, නින්දාවට ලක් කරනවා, පහත් මිනිහෙක් වෙනවා. ඒ දණ්ඩ උඩ යන්න ජබෝරි සද්දෙන් පාරෙත් යන්න බැරි එකා ඒ දණ්ඩේ යන්න යනකොටම වැටෙනවා ඇලට වැටිලා හොඳටම තෙමිලා ගොඩ වෙනවා උඩට. ගොඩට ඇවිල්ලා දැන් තෙමිච්ච සරම ඇලිලා ඇඟට අඩිය තියන්න හැදුවාට අඩිය තියන්නම බෑ, පැටලෙනවා. අල්ලන් හුටන් ගටි ගටන් මහපාර මැද්දේ. අහට මෙහෙට අඩිය තිබ්බලු වෑවෙන්නේ පැටලිලා වැටුණලු. හොම්බකට සමතලා කරගෙන පහවදා උදේ ඉස්පිරිතාලෙට ගිහිල්ලා ගෑණි බලනකොට හොම්බ ගොම්බස්සෙක්ගේ වාගේ. හොම්බ ගොම්බස්සගේ වාගේ ඉදුම් වාගෙන ඉන්නවා. ලෝකේ ඉදිරියේම පුතා තමන්ගේ පහත් බව ප්‍රදර්ශනය කරන මිනිස්සු හෙට අනිද්දා තලා පිටිය ඒ වගේම පින්නතුනි අමුහේනේගම අමුහෙන් කන්දේ අමුවේ මෙව් මිනිස්කොම පාගනවා මරනවා. අප්‍රේල් 10 11 12 13 14 15 16 17 හොඳට බලන්නකො. අමුහෙන් කන්දට කොරන්නද? ඒ තරම් අපි යෝනාට පෙන්නනකොට පෙන්නන්නේ උතුම් වැඩ පුතා පහත්. මොකක් හින්දාද? මේ කුණු ශරීරයට ඕන් නැති සැප දෙන්න ගිහිල්ලා පුතා. මේ කුණු ශරීරයට ඕන් නැති සැප දෙන්න ගිහිල්ලා රාගයයි, ද්වේෂයයි, මෝහයයි. බරපතලම අකුසල මූලය මොකද්ද? රාගයයි, ද්වේෂයයි, මෝහයයි කියන අකුසල මූලයන් තුනේ බරපතල මේක කොහොකද? දැන් මම අත උස්සන්න කිව්වොත් එහෙම ඔයාලා උස්සන්නේ නැහැ නේ කවුරුවත්. මෝහය කියන අය අත උස්සන්න. මෝහය කියන අය එක අම්මා කෙනෙක් නම් දෙන්නෙක් ඉන්නවා. 3 දෙනෙක් ඉන්නවා. මෝහයට 3 කිස්සුවා. ද්වේෂය කියන අය ද්වේෂේ කවුරුවත් නැහැ. රාගය කියන අය රාගෙට තමයි ඔක්කොම ඉන්නේ. අනේ මෝඩ අම්මන්ඩිලාගේ ඇති. රාගය උපදින්නේද මෝහය නිසා. මෝහය කියලා කියන්නේ පුතා මෝඩකමනේ. මෝඩයා හින්දානේ රාගය උපදවා ගන්න. නැත්නම් රාගිකව බලන්නේ. දැන් මම මහාන වෙන්න එනකොට අවුරුදු 23 දී මගේ යාළුවෝ කියනවා මේ වෙලාවේ ආය යනවද මහාන වෙන්න? ලැජ්ජ නැද්ද? මේ තරුණ වයසේ තව අවුරුදු 3-4ක් ඉවසලා ඉන්නකො. මට ඉවසලා ඉන්නලු මොකටද මේ? අවුරුදු 3-4ක් ඉන්න කියන්නේ. ඔව් සාට කපටි කයිරා ටික අංගනාවක් එල්ලන්න මේ. මිනිසුන්ගේ හිතේ ඒක ජීවිතේ කියලා අප්පා. මං එල්ල ගත්තා නම් දැන් මේ මාළිලා එල්ලගෙන ඉන්නේ නේද අප්පා? මේ මෙයාලා එල්ලගෙන ඉන්නේ එහෙම එක. ඉවසලා ඉඳලා එල්ලගෙන. දැන් මේ අප්පලාට කවුද වදින්නේ ලෝකේ?
ඒක අතහැරලා ආපු මට දහස් ගණන් වදිනවා පුතා ලෝකෙ මිනිස්සු. ಜಾති ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ, කුල ભેදයක් නැහැ. දේශාන්තරවල මිනිස්සු දෑත එකතු කරලා වදිනවා. දැන් ඔය කතෝලික වුණත්, ඉස්ලාම් වුණත්, මේ රටේ බෞද්ධ වුණත් මට බහුතරයක් වදිනවා. මම මුස්ලිම් ඉස්කෝලේනේ අවුරුදු 7ක්ම වැඩ කෙරුවේ. මම ඒ ක්වාටර්ස් එකේ නතර වෙලා හිටියේ. මට උදේ දවල් දාන දුන්නෙත් ඒ මුස්ලිම් අයම. අවුරුදු 7ක්. අද වුණත් මම ගියපුවාම ඒ අප්පච්චිලා ගොඩක් දෙනෙක් ඉන්නවා. මම දකින්නකොටම වඳිනවා. ළමයි ඉන්නවා වඳිනවා. පුටුවට ඇතිරිල්ලක් දාලා අම්ම ගෙනත් තියෙනවා. ඒගොල්ලෝගේ මවුලවීලා ඇවිල්ලා හිටියත් උත්සවයට මවුලවීලාට නිකම් පුටුවක් තිබ්බත් මගේ පුටුවට ඇතිරිල්ලක් දාන්න. ඒ තරම් ඒගොල්ලෝගේ හදවතින් වන්දනා කරන තැනට එනකම් අපේ ජීවිතේ ඇවිල්ලා. හැබැයි පින්නතුනි මිනිස්සු හිතනවා මේ කෙලස් බර ලෝකයේ ජීවත් වෙන එක සැපයි කියලා අපේන ආටෝපියන්ට වහල් වෙලා ජීවත් වෙන එක තමයි පූජනීය කියන්නේ. නෑ ඒ හැම එකක්ම පුතා මෝඩකම හින්දා වෙන්නේ. හරි දේ හරි විදියට තේරෙන්නේ නැහැ. හරි දේ වැරදි කියලා හිතෙනවා, වැරදි දේ හරි කියලා හිතෙනවා. ඒකල වැරදි දේ තෝරාගෙන හරි දේ අයින් කරනවා. දැන් ඔයාලා සිල් ගන්න විදිය බලන්නකො. සිල් ගන්න විදියත් එහෙම. දැන් අම්මලා සිල් ගන්න එනවා නම් අවුරුදු කීයෙන්ද එන්න පටන් ගත්තේ? මේ සිල් ගන්න අම්මලා අවුරුදු කීය වාගේ වයසෙන්ද සිල් ගන්න එන්න පටන් ගත්තේ? අවංකවම කිව්වා 50න් විතර. එතකොට ඉතින් සිල් අය ගන්න ඕනේ. අය වන්නේ අය පනින්නේ අය ගුරුමනන් අල්ලන්නේ ඈ අය මොකවත් නැහැ. එතකොට සිල් තමයි. ගත්තත් එකයි නැතත් එකයි. සිල් ගන්න ඕනේ පුතා. මේ වයසේ මේ ඉන්නේ චූටි කට මේ ඉන්න පොඩි පහේ වයසේදී තමයි සිල් ඕනේ. මේ ළමයින්ගෙන් තමයි දැන් සිල් බින්දෙන්න පටන් ගන්න. බීඩි බොන්න, සිගරට් බොන්න, තූල් කන්න, ගුලි කන්න, අරක්කු බොන්න, ගෑනු ළමයි යාළු කරගන්න, නොකල් වයසේදී අනියම් සබඳතා ඇති කරගන්න. ඔයාලා රූපවාහිනිය බැලුවද මන් දන්නේ නැහැ. ඊයේ දවාලේ ප්‍රවෘත්ති වලටත් පෙන්නුවා. කොල්ලගේ වයස අවුරුදු 18යි. ගණිකා මඩමක අයිතිකාර ගණිකාව වූ අවුරුදු 38ක් වයස කාන්තාවක් තමයි ඔහුගේ අනියම් බිරිඳ. ඊයේ මත්දහනේ ප්‍රවෘත්ති වලට පෙන්නුවා. ගණිකා මඩමේ මෙයා තමයි අහු වෙනකොට අවුරුදු 17යි. පටන් ගන්න ඇත්තේ තව අවුරුද්දකට හමාරකට පෙර. එතකොට කොල්ලට වයස අවුරුදු 15යි. බලන්නකො සිල් බිඳලා තියෙන්නේ නාකි වෙලා නෙමෙයි පුතා. සිල් බිඳෙන වයස තමයි අවුරුදු 12, 13, 14, 15. එතනින් උඩ අවුරුදු 30, 35, 40 වෙනකම් මේ කාලේ. ඒ කාලේ තමයි සිල් ගන්න ඕන. භාවනා කරන්න ඕන. තැම්පත් වෙන්න ඕන. නමුත් මෙවුන්දලා නාකි වෙලා, හකු ඇකිලිලා, දත් වැටිලා, අතපය කොර වෙලා, ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා, කන් ඇහෙන්නේ නැතුව ගිහිල්ලා, ස්නායු මැරිලා. එතකොට එනවා සිල් ගන්න අප්පා. එතකොට ඉතින් පුතා වැඩක් නැහැ. එතකොට වැඩක් නැහැ. පව් සිද්ධ වෙන්න ඕන තරමක් පව් කන්දක් සිද්ධ වෙලා නිමයි. අපි ඇහෙන්නේ, පේන්නේ, දැනෙන්නේ, හැඟෙන්නේ නැති කාලේ ඇවිල්ලා එතනදී පාපයක් පුරවා ගන්නවා. උන්දට තේරෙන්නේ නැහනේ අපි කියන එක ඇහෙන්නේ. එතකොට ඒ උන්ද හිතනවා මේ පට්ට සංඝයා වහන්සේ ඇහෙන්න කියන්නේ නැහැ. ඒ ගණයා කියන ඒවා තේරෙන්නේ නැහැ. අරහාඳුරුවන්ට බයිනවා මේ උන්දලා ඉඳගෙන උන්දට කන් ඇහෙන්නේ නැතුවට කවුද ඉතින් පඩි? පොත බලාගෙන ඉවරලා අකුරු කියවන්න ඇදුවට ඇස් පේන්නේ නැහැ. ඊට පස්සේ ළඟින් යන්නේ උන්ටත් එක්ක තඩි ගහනවා.
උන්ට ඇස් පේන්නේ නැහැ කියලා. මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ කරුණේ. පින්නතුනේ අපි ලපටි කාලේ ඉඳලා තරුණ කාලේ ගැටවර කාලේ මැදියම් කාලේ හොඳට ශික්ෂාකාමී වුණා නම් සිල් ගත්තා නම් පිරිසිදු වුණා නම් අපට පුළුවන්කම තියෙනවා වයෝවෘද්ධ භාවයේදී අර කළ පින්කම් දිහා බලා දැක සතුටු වෙන්න. හිත හදාගන්න. අකම්පිතව ඉන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි ළමයිව නරක ආදී යොදවලා අවසානයේ දැන් මේ දවස්වල බිග් මැච් නේද? බලන්න මේ අධ්‍යාපනික ශාස්ත්‍රයේ මිනිසුන්ට තියෙන ගොන් වලු බිග් මැච් කියලා જાතියක් අලුතෙන් හදලා ඉස්කෝලවල අපේ කාලේ තිබ්බේ නැහැ නේ. බිග් මැච් තිබ්බේ. දැන් තියෙනවා. ඒ මැච් එක ඉවර වෙනකොට ඉස්කෝලේ ගේට්ටු නැහැ. ඒවා කඩලා පෙරලලා. තාප්පඩිත්ති පෙරලලා. ඉස්කෝලේ ඩෙස්කුඩු ටික කඩලා. යාබද ඉස්කෝලේ ශිෂ්‍යයන්ගේ ඔළුව පරලා. ගුරුවරුන්ට ගහලා. ආරක්ෂක නිලධාරියන්ට ගහලා. මහා කල බැගෑනියක් කරලා සම්පත් කෝටි ගානක විනාශ කරලා දාන කාලපරාසයක් පුතා බිග් මැච් කියලා හදන. කොහෙද මේ යන්නේ? නින්දා සහගත පින්නතුනි පහත් මිනිස්සු නිර්මාණය කරන අධ්‍යාපනයක් සංස්කෘතියක් ජාතික ක්‍රමවේදයන් මේකට පරගැතිව අපි යනවා. පර සංස්කෘතික ලක්ෂණ අරන් ඒකෙන් තමයි විනාශ වෙලා තියෙන්නේ. පහත් වෙලා තියෙන්නේ. ඒ පහත් ගතියට මුළු ලෝකෙම නිඳා කරනවා. මුළු ලෝකෙම නිඳා කරනවා. අනවබෝධයෙන් අපි අවබෝධයෙන් නැහැ. සැප දෙන්න ගියපුවාම වෙන කරුණ. දෙවෙනි එක ගම්මෝ එක තැන පල් වෙනවා. පුතා සැප දෙන්න ගියා. මං අහගෙන හිටියා අපේ ආඳුන්නේ මේ ඊයේ පෙරේදා අර අයවැය කියවු මහත්තයෙක් පාර්ලිමේන්තුවේ අයවැය කියවුවා බඩ ලොකු මහත්තයෙක්. කුඹලා ඇස් දෙක ලොකු කරලා මහා ආශ්චර්යමත් අයවැයක් හැදුවා වාගේ කියනවා මෙවර අයවැයෙන් අපි අලුතින් සමෘද්ධි ලාභීන් ලක්ෂ 6ක් නිර්මාණය කරනවා. ලක්ෂ 6කට අලුතින් අපි සමෘද්ධිය දෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ ලක්ෂ 20ක් තිබ්බනම් ලක්ෂ 26 කරනවා. හිඟන්න ලක්ෂ 6ක් ඇදුවලු අප්පා. අනුන්ගෙන් කන්ද අනුන්ට අතපාන හිඟන්න ලක්ෂ 6ක් ඇදුවා කියලා අයවැයෙන් කියනවන් ලැජ්ජ නැතු. අයවැයෙන් කියන්න ඕනේ ලක්ෂ 20ක් සමෘද්ධිලාභීන් සිටිය අපේ රටේ මෙවර අපි ඕන් ලක්ෂ 15ට අඩු කරලා 5 ලක්ෂයක් වෙනුවෙන් දීපු සමෘද්ධි දීමනාව මිලියන ගාණක් අපි අධ්‍යාපනයට යොදවන්න තීරණය කළා. ලක්ෂ 5ක් සමෘද්ධිමත් කළා අපි පහුගිය වර්ෂවල. එහෙමනේ තියෙන්න ඕනේ සම්වර්ධනීය ගමන. අලුතෙන් ගන්න ලක්ෂ 6ක් අරගෙන යමුනෝද? ඕන් තියෙන විදිය ක්‍රමවේදේ රටේ ප්‍රාථමික ක්‍රම තියෙන. ප්‍රාථමික ක්‍රම. අපේ ගෙදරත් එහෙම තමයි. ගෙදරත් එහෙම පුතා. එක තැන පල් වෙන ලගින ගති තියෙන. ආර්ථික ක්‍රමවේදවල සැලසුම් නැහැ. අධ්‍යාපනික ක්‍රමවේදවල සැලසුම් නැහැ. බාල ගති තියෙන. පෞල් ජීවිතේ බලන්න ජාතික හැඟීම් වලට ඔක්කොම පුම්බලා කතා කරනවා. අපි සිංහල ජාතිය මේ රටේ මුල් ජාතිය මහා ජාතිය එහෙම තමයි කියන්නේ. ඒ වුණාට පවුලේ වාහනේ කියලා දැන් වෙලඳ දැන්වීමකුත් දානවා 3 wheel එකට. ඒක පවුලේ වාහනේලු. ඒ වාහනේ පුළුවන් 4 දෙනාටනේ. වාහනේ එළවන එකයි පිටිපස්සේ 3. අම්මයි තාත්තයි කෙල්ලයි කොල්ලයි. අපේ කාලේ පුතා පවුලේ වාහනේ කියලා කියන්නේ ටාටා ලෝරියා. තාත්තා ඩ්‍රයිවර් අම්මා ඒකම සීට් එකේ. එතන දෙන්නයි අපේ පවුලේ දරුවෝ 10යි. තාත්තා ලෝරියක් නැතුව බෑනේ ගෙනියන්නේ. අපේ නංගම්මලා පවුලේ 12යි.
මහපොළාවේ පවුලේ 14. අපේ තව ඥාති අපේ අක්කානිලා බැඳිලා ඉන්න පවුලක් ඉන්නා 15 දෙනා. ඒ පවුලේ මම මේ ළඟදී තාලාවේ බණකට ගියා. එක පවුලක් තියෙනවා දරුවෝ 16යි. ඒ ලොකු පවුලේ ඒ පවුලේ වැඩිමල්ම පුතු දෙන්නට 12 ඉන්නවා. බලන්න මුල් පවුලේ 16යි ඒ 16නුත් වැඩිමල්ම දෙන්නට 12 ඉන්නවා. අනිත් හැම පවුලකම ඉන්නවා 8ක් 9ක් 10ක් දරුවෝ. ගමක් විතර පුතා පවුල දැන් මොකද අපි කරලා තියෙන්නේ? වඳ වෙච්චි, කේලෑරි වෙච්චි, පාළු වෙච්චි, ජරා ජීර්ණ වෙච්චි ගෙදරක් නෙදී. දුකට ඉස්පිරිතාලේ ගිලණෙක් ගාව තියාගන්න කෙනෙක් නැහැනේ. අම්මා ලෙඩ වුණොත් අම්මා ළඟ තියන්න කෙනෙක් නැහැ පුතා. කුලියට මිනිහෙක් යවනවා. ඔයාලා බලන්නකො නැද්ද කියලා. දරුවාගේ අතින් වෙන්න ඕන වැඩේට කුලියට යවනවා. ඔයාලගේ කැතකුණු අත ගාවේ කුලියට දාලාද? ඔයාලගේ ජරාව සියල්ල ඇදලා විනාශ කරලා සුද්ධ පවිත්‍ර කරලා සෙනෙහසින් ආදරයෙන් මෛත්‍රියෙන් අනාගත පරම්පරාව වෙනුවෙන් පින්වන්ත චරිතයක් හැටියට ඔබ වැනි රූප නිර්මාණය කරපු ඒ උතුම් දෙමව්පියෝ වයසට යනකොට ඒ දෙමව්පියෝ ළඟ ඉන්න කෙනෙක් නැතුව කුලියට දාන මට්ටමට ඔබ ආවේ ඔබේ වද කරපු ක්‍රේඩෑරි වෙච්ච පව් ගති. දැන් මේ උන්දලා සිල් ගන්නවා. සිල් අරගත්තාට මරාපු ළමයි ගන්න. මකන්න පුළුවන් වේද පුතා ඔය සිල් වලින්? නාකි වෙලා ගත්තු. බෑ පුතා. මිනිමරුන් උපදේශිකාවක් ඇති මෙතන. කවුද මිනිමරුන් උපදේශිකාව? ඔව් මෙන්නෝ ඉන්නෝ. පෞල් සාවික්‍ය සේවිකා. ඔවුන්ද තමයි ඇවිල්ලා කියන්නේ අර පෙත්ත හොඳයි මේ පෙත්ත හොඳයි අරක ගිලපිය මේක ගිලපිය අරක විදපිය මේක විදපිය. අහවල් තන තමයි හොඳම දොස්තර මහත්තයා ඉන්නේ. එහෙනම් ඇතෙන්ට පාරයක්. හතර පහ දෙනෙක් හැදුවොත් එහෙම උඹ වැහැරිලා යයි. ඒ හින්දා ඇඟ පසඟ පිම්බිලා තියෙන්න මල් වාගේ තියෙන්න පිම්වන්ත ශරීර දේහ ලක්ෂණ තියෙන්න මරාපියෝ. හතර මහා අපායේ උපදින්න ඕම නෙමෙයි. බෝධිය ගාව 365 දවසේම කොම්බන් ගහගෙන හිටියා. අපායේ උපදින්නේ පුතා. මරාපු ගානට අපායේ තමයි උපදින්නේ. වඩාගත් ක්ලේශ ධර්මයන්ට අනුව පුතා අපි අපාගත වෙනවා. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට මිසක් වෙන කාගේවත් පිහිටක් නැහැ. ඒ වෙලාවට මිඩ්වයිෆ් නෝනා ඇවිල්ලා අදින්නේ නැහැ. දොස්තර මහත්තයා ඇවිල්ලා අදින්නේ නැහැ. හතර වර්ගයක නෑයෝ හිටියාට නෑයන්ට අදින්න බෑ. බුදුහාඳුරුව අනුදැන වදාලා තමන්ට තමන්ගේ පිහිට මිසක් අපිට ඇදගෙන යන්න බෑ. එහෙනම් ඉතින් මස්සිනා අපායට යද්දී අදින්න තිබ්බ නැත. මස්සිනා මාමණ්ඩිය අපායට යනකොට අදින්න තිබ්බ නැත. බෑ පුතා. ඒ අය ගියපු ගමන හදාගත්ත ගමන යාලා යනවා. එහෙනම් ඔබ හදා ගන්න ගමන ඔබටම යන්න වෙන්නේ. අවබෝධයෙන් යුක්තව ජීවිතය දකින්න එකතැන පල් වෙන ළඟින ගතිය අපි බෞද්ධ කිව්වට අපි ගාව තියෙනවා. අවම වශයෙන් පංචශීලේවත් ප්‍රතිපත්තියක් ඇතිව මම විශ්වාසයෙන් රකින්නවා කියලා හිතා ගන්න බැරි නම් මොකද්ද පුතා මෙච්චර නාකි වෙනකන් අපි ආපු බෞද්ධකමේ ඇති අර්ථය? බෞද්ධකමෙන් ඇති වැඩක් තියෙනවා. වැඩක් නැහැ. ඒ හින්දා ආමග කෙටි යා යුතු මග දුරයි සින් නුවණසින් තරණය කළ යුතුයි. සංසාර ගමන මෙතකයි කියලා කියන්නට බෑ. ඒ ඉමක් කොනක් නොපෙරෙන සංසාර ගමනේ අනේක විද දුක් විඳිමින් යන්න තියෙන මේ භයානක කටුක ගමන වෙනුවෙන් දිරියෙන් යහපත් ආකල්පවල පිහිටලා පින්නතුනි සිහිය අවදියෙන් තියාගෙන බෞද්ධ වතපිළිවෙතෙහි නියලී ගමන් යන්න මානසික. පල් වෙන ලගින ගතිය නැත.
ලංකාවේ අධ්‍යාපනඥයෝ තමයි වැඩිපුර මේක කියන්නේ. ලංකා ජන සමාජය විනාශ කරන්න කණ්ඩායම් තුනක් හේතු වුණා. 1 පූජකයෝ, 2 පාලකයෝ, 3 කවුද? ගෑනු. 1 පූජකයෝ, 2 පාලකයෝ, 3 වෙනි කණ්ඩායම ගෑනු. ඇයි මම එහෙම කිව්වේ? ජාතියක ජීවයේ උල්පත අම්මා. ජාතියක මුර දෙව්දුව අම්මා. ජාතියක පුබ්බාචාරිය මුල්ම ගුරුවරිය අම්මා. ගෙදර බුදු අම්මා. මේ ඔක්කොම විරුදාවලින්ගෙන් පිදුම් ලද මෙවුන්දලා හදාපු පරම්පරා දෙකක් තුනක් දිහා බලන්න කොහොමද හදලා තියෙන්නේ? පවට බලද පිනට බලද? අපරාධ සහිතද නැද්ද? මතට බලද නැද්ද? කම්මැලියෝ කුසීතයෝද නැද්ද? හොඳට බලන්න බලලා තීරණය කරන්න අපි හොඳ අම්මලාද නැද්ද කියලා. ජාතියට පුතා අපරාධකරුවන් බිහි කරන්න පාදක වෙලා තියෙනවා කාන්තාව. විනාශ වෙලා තියෙන්නේ කම්මැලි දරු පරම්පරාවක් තමයි හදලා තියෙන්නේ. වැරදි අධ්‍යාපනික වටපිටාවක් තියෙනවා. ඒකට පූජකයෝ හරියට මඟ පෙන්වන්නේ නැහැ. පූජකයෝද පින්නතුනේ අපේ හාමුදුරුවනේ සමාව අවසරයි. පූජකයෝද කෙලස් බර වෙලා වැඩි. ඒ හින්දා රාගික කෙලස් බර ලෝකයෙහි මඟ පෙන්වන්නේ වැරදි දේවල් වලට. ආශිර්වාද කරනවා වැරදි දේට. පාලකයෝ පස්සේ ඇවිද පූජකයෝ මොනවද කරන්නේ? පාලකයන්ට වන්දනා කරන්න යන්න ඕනේ පූජකයා. පූජකයාට වන්දනා කරන සමාජ ක්‍රමයක් තමයි අපිට තියෙන්න ඕන. නමුත් පූජකයා පාලකයා එනකොට හාමුදුරුවරු ඉන්නවා 15ක් විතර පුතා මෙහෙම වටේ. අර පව්කාර මිනිමරුවා කසිප්පු කඩේ අයිතිකාරයා මේ එන්නේ. ඒ කවටේට ඉන්නවා පිරිසක්. හාමුදුරුවෝ මොනවටද මේ? තුනුරුවන් අවබෝධ කරලා දෙන්නේ. දර්ශනේ බෞද්ධ දර්ශනේ ගුණ කියලා දෙන්නද ඔය? නෑනේ. ත්‍රිපිටකයේ කොහේ හරි තියෙනවද පුතා රාමඤ්ඤ අමරපුර සියා? නිකාය තුනක් ගැන ලියන? නෑ. නමුත් හාමුදුරුවෝ කෑලි තුනක දේශපාලන වශයෙන් නිල් පාට, කොළ පාට, රතු පාට, දම් පාට, පාට පස්ස ගණනාවක. ඒ වගේම පාර්ශව 60ක් විතර. තව ඒ මදිවට ආරණ්‍ය වාසී, ග්‍රාම වාසී, අසපු වාසී කියලා වාසී තුනක්. මේවා වාසී තුනක් තමයි පුතා. එක හදාගත්තේ වාසී තුනක් තමයි. කුඩු කේඩු කපටි කෛරාටික ලෞතර තථාගත අමාමෑණියන් වහන්සේගේ උත්තරීතර නාමයෙන් උන්වහන්සේ සාරාංශකීය කල්පලක්ෂය පාරමී ධර්මයන් පූර්ණේ කරලා ලබාගත් පූජා කරන ලද මේ අරහත් ධජේ නාමයෙන් දානි වළඳලා ඒකට ගරු කරන්න ඕන. ඒකට ගරු කරන්න ඕන. ඒකට ගරු වෙන්න. මේ මෙතන ඉන්න කාන්තාවන්ට දුක හිතෙන එකක් මං කියන්නේ. මේ ඉන්න සියලුම කාන්තාවෝ තමන්ගේ මිනිහට වඩා හාඳුරුවන්ට ආදරේ. පිරිමි කොහොම හිතේ තියාගෙන හිටියන්නේ හාඳුනේ මයි ගෑනින් නම් එහෙම නෑ. ඕම නෙමෙයි කීයෙන් කීයයි කිව්වත් මම ඔප්පු කරලා පෙන්නනවා. මිනිහට වඩා ආදරේ කියන. කොහොමද හාඳුනේ එහෙම කියන්නේ? මම උදාහරණයක් කියන්නේ. පින්නතෙන් රත්නපුරේ මිනිහෙක් අහිංසක මිනිහෙක්. නමුත් හරිය අහිංසකයි. අහිංසක මිනිසෙක් වැඩට යනවා. කම්කරුයි. වැඩට ගියාම යාට 1500ක් විතර හම්බ වෙනවා. මේ මිනිහා වැඩ කරලා ඒ වැඩ කරපු තැනින් 1500ක් දුන්නාම
ඒ 1500ම අරගෙන ආවිලා 750ක්වත් වියදම් කරන්නේ නැතුව ගෑණි අතර දෙනවා. ගෑණි පින්නතුනි ඒක අරගෙන කලමනාකරණය කළා හොඳට දරුවෝ වෙනුවෙන් ස්වාමියා වෙනුවෙන් ස්වාමියාගේ පාර්ශවය වෙනුවෙන් බිරිඳගේ පාර්ශවය වෙනුවෙන් ඔහොම කලමනාකරණය කරගන්නවා. කලමනාකරණය කරගෙන ලස්සන ජීවිතයක් අරන් යනවා. පහවදා උදේත් මේ මිනිස්සයා වැඩට යන්න ඕනේ. උදේ පාන්දර නැගිටලා තේ එකක් බීලා වත්ත වටේ ඇවිදලා දත කට මැදගෙන මූණ හොදගෙන වැඩට යන්න ලෑස්ති වෙලා එනකොට නෝනා තම්බ පුහල්පත් උයලා වේලිච්ච පොල් ගෙඩියකින් සම්බෝල හදලා වතුර කෝප්පෙත් එක්ක අරුන්දට ගෙනත් දෙනවා. උදේ පාන්දරම පුතා තම්බ පුහල්පතුයි වේලිච්ච පොල් සම්බෝලයි තියෙන්නේ. වතුර කෝප්පේ ආධාරයෙන් මෙවුන්දාරක ගිලිනවා. වතුර කෝප්පේ ආධාරයෙන් ගිලලා වැඩට යනවා. එදාම දවල් දාන්නේ තියෙන්නේ පුතා ඒ ගෙදරින්මයි පන්සලට. මෙවුන්දා කලින් දවසේ පොලොස් ගෙඩියක් උයලා තෙල් පෑදෙන්නේ ඒක දුම්මැස්ස උඩ තියෙන්නේ ලොක්කා දැක්කෙත් නෑ. පොලොස් ගෙඩියක් උයලා දුම්මැස්ස උඩ තියලා රතු බත් තියුවා. හාඳුරුවන්ට ටිකක් දී වැඩියා ගතිය වාගලු කියලා රතු බත් උයලා ගමෙන් භාගයකට සුවඳ දැනිලා කුලප්පු වෙන තාලෙට කරෝල කෑල්ලකුත් බැද්දා. පොලොස් වේලා කරෝල බැදලා කොළ මැල්ලුමක් හදලා ගිලින්න අමාරු හින්දා කිරි හොද්දක් හැදුවා පුතා උඹලකට ඔබලා. මේ සියල්ලම අතුරලා පෙට්ටියකට ඉසේ තියාගෙන පන්සලට ගිහිල්ලා පාත්‍රය අරගෙන ඒකේ අග්‍ර භාගයේ බුද්ධ පූජාවට තියලා සෙසු භාගයේහි අග්‍ර කොටස ලොකු හාමුදුරුවන්ට කියලා පාත්‍රයට ඇරලා මෙහෙම දෑතින් ධනෙහිසෙන් ඉඳගෙන පූජා කරලා පසඟ තියලා වඳිනවා. ඔබ වහන්සේ ආයු වර්ණ සප බල ප්‍රඥා වඩා සසුන් වැඩ වඩමින් අපටද සසර දුක් නිවන්නට අනුශාසනා කරත්වා කියන හැඟීමෙන්. මිනිහට මොනවාද? පොල් සම්බෝලයි බතුයි. පන්සලට මොනවාද? පොලොස් සම්බෝලයි කරවල කිරි හොද්දයි මැල්ලුමයි බතුයි. හැබැයි දැන් මිනිහා වැඩ ඇරිලා එනවා. වැඩ ඇරිලා ඇවිල්ලා මිනිහට මගදී මතක් වෙනවා පන්සලට දාන්නේ අද කියලා. ආපු ගමන්ම මේ අද නේද දාන්නේ? දාන්නේ දුන්නා. අමුසෙට 100 නැතුවට මං දාන්නේ දුන්නා. මොනවද දුන්නේ? පොලොස් සම්බුලුයි, කිරි හොදි, කොළ මැල්ලුමයි, කරවල බැදුමයි, බතුයි. බත් මොනවද හැදුවේ? සතු බත් හැදුවේ. හොඳයි. සාදු සාදු. අර මිනිස්සයා පුතා හදවතින්ම සාදු කියනවා. හාමුදුරුවන්ට මොක දුන්නත් මිනිහා බයින්නේ. හාමුදුරුවන්ට මොනවා දුන්නත් දරුවෝ බයින්නේත් නැහැ. හාමුදුරුවන්ට මොනවා දුන්නත් පුතා හතර වරිගයකම දෙමව්පියෝ බයින්නේත් නැහැ. මම මේක කිව්වේ අය දන්නවා. තමන්ගේ මිනිහටත් නොදී, තමන්ගේ ගෑණිටත් නොදී, තමන්ගේ දෙමව්පියන්ටත් නොදී, තමන්ගේ දරුවන්ටත් නොදී පුඤ්ඤක්කෙත්තං අනුත්තරං උත්තරීතරම පිංකෙත කියලා පුතා ඔය දුක් විඳින හැම මිනිහෙක්ම අපිට පූජා කරනවා. ඒක වළඳලා හැබැයි ඒක වළඳලා ගියේ නැත්තම් හරි පාරේ ගිහියන්ට කලියෙන් අපායට යන්නේ හාමුදුරුවෝ. ඒක හැම භූමිකාවකටම පොදු. ගෙදර තාත්තටත් එහෙමයි, ගෙදර අම්මටත් එහෙමයි. ඒගොල්ලොන්ට අපිටත් වඩා ගෞරව නාමයක් තියෙනවානේ ගෙදර බුදුන්නේ. ගෙදර බුදු. එතකොට ඒ බුද්ධත්වයේ කියන උත්තරීතර ගේ ඇතුලේ পদවිය ලබාපු ඔබ තමන්ගේ දරු පවුල ඉදිරියේ පින්වන්ත උනේ නැත්නම්
හතර මහා පායේ උපදින්නේ ඔබ අර කරපු අපරාධේ. ඉඳ ඔබ හිතනවා දරුවන්ට කන්න දුන්නා බොන්න දුන්නා ඒ ඇති. හැබැයි වැරදි ආදර්ශයන් දීලා තිබ්බොත් ඒ අපරාධයට කර්මයක් ඔබම විඳින්න ඕන. ඒ හින්දා පින්වතුනි එකතැන පල් වෙන ලගින කැත ගති වලින් අත මිදලා පින්වත් ගමනක් යන්න මහන්සි ගන්න. ලෝකේ යන තාලෙට නෙමෙයි අපි අපට ඕන තාලෙට අපේ ජාතිකත්වයට ඕන තාලෙට ආගම දහමට ඕන තාලෙට සංස්කෘතියට ඕන තාලෙට මානව ගති ලක්ෂණ වලට උචිත තාලෙට අපි හැදෙන්න ඕන. දැන් ඒක නෑ. රාගිකයි කෙලස් බරයි මේ සමාජය ඇතුලේ පරසිරිත් ගොඩක් පුරුදු කරගෙන අපි වින්දනය කරන්න හදනවා. අර අතීතයේ ලියාපු පොත්පත් ටික ඇර අපිට මොනවද පුතා තියෙන්නේ? මොකවත් නෑ හඳු. දැනට අවුරුදු 10 ගානකට එහාදී ලියපු 550 ජාතක පොත, සද්ධර්ම සාගරේ, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්ම අලංකාරේ, සද්ධර්ම ප්‍රදීපිකාව, රසවාහිනී, බුදුගුණ අලංකාරේ, ලෝවැඩ සංගරාව, සුභාසිතේ, වදන් කවි පොත, ගණ දෙවි හැල්ල, සිරිත් මල් දම, බුද්ධ ගද්ජේ, සකස් කඩේ, බුත් සරණ, අමාවතුර, කෞසිලුමින, මුව දෙව්දාවත, සස දෙව්දාවත, යසෝදරාවත, සලනීනි සංදේශේ, ගිරා සංදේශේ, පරවි සංදේශේ, හංස සංදේශේ, කෝල් සංදේශේ, කහකුරුළු සංදේශේ, වටුකුරුළු සංදේශේ, ගජගාවන්නම, තුරගාවන්නම, නයියදිවන්නම, මුසලදිවන්නම, හනුමාවන්නම, උකුසාවන්නම, වෛරෝඩිවන්නම, මෙවන් 18 මේ ලියාපු පොත් අර ඔය විශ්වවිද්‍යාල වලින්, විද්‍යාපීඨ වලින්, අධ්‍යාපන නිකේතන වලින්, පාඨමාලා වලින් එළියට බහලා එකෙක් ලියපු එකක් කියමු බලන්න. නෑනේ පුතා. මොකක්වත් එකතන පල් වෙන ලගින අධ්‍යාපනයක් නෙමෙයිද තියෙන්නේ. අධ්‍යාපනඥයෝ හිටියා. ඔය පුම්බාගෙන කෑ ගහන එක ඇමතිවරේ නිසි අධ්‍යාපනික ක්‍රමවේදයක් හැදුවා. ලෞතර තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව පෙදෙන් බුදුසිරිතෙන් පුදා ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංස්කෘතික තේමාව යටතේ ගොඩනැගූ විහාරයේ කේන්ද්‍ර කරගත්ත බෞද්ධ දර්ශනයේ කේන්ද්‍ර කරගත්ත අධ්‍යාපන ක්‍රමයකින් ලංකාව නිර්මාණය කෙරුවා. ඒ උත්තරීතර ශ්‍රී ලංකාව තමයි පින්නතුනේ ලෝකේ ජය ගන්න. ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව. ඉන්දිය සාගරයේ මුතු ඇටේ ශ්‍රී ලංකාව. බුදුන්ගේ දේශයේ ශ්‍රී ලංකාව. පෙරදිග ධාන්‍යාගාරයේ ශ්‍රී ලංකාව කියන විරුදාවලීන් රසකින් පූජනීයත්වයට පත් වෙච්චි අපේ රට ගොඩ නැගුණේ. නමුත් ඒවා දැන් නෑ ඉතුරු වෙලා. විනාශ වෙලා. ඒකට හේතුව තුනේ සැප දෙන්න ගියා. එහෙම සැප දීගෙන යනකොට ඊළඟ කාරණේ මතුවෙනවා. වෙලාවත් ඉවර වෙගෙන යනවා. මට දීලා තිබිච්චි ඒ නිසාවෙන් සාංගික දානයකුත් තියෙනවා. එහා පැත්තේ ගෙදර එවුන්දලාගේ වැඩේ පිරිමහන්නත් ඕන. පින්නතුනේ බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා සැප දෙන්න ගියාම අනරියෝ පූජනීය බව නැති වෙනවා. ඒ වගේම පින්නතුනේ පෝතුජ්ජනිකෝ කෙලස් බර බව වැඩි වෙනවා. කෙලස් බර බව වැඩි වෙනවා. පූජනීය බව නැති වෙනවා. අනත්ත් සංහිතෝ විනාශයටම යනවා. මේ කියන කාරණා ඔක්කොම තියෙනවා පුතා. දැන් ඉස්සරට වඩා කෙලස් බරයි. රාගය මතුවෙන අවස්ථා වැඩි, ද්වේෂය කෝපාවිෂ්ඨ වෙන අය වැඩි, මෝහ මූලික අය වැඩි. මෝඩ වැඩනේ කරන්නේ කරන තරම. නේ ණය නැති මිනිහෙක් ඉන්නවද මෙතන? ණය නැති මිනිස්සු නේ. ගෙවල් හදනවා අහස උසට ණය. වාහන ගන්නවා ණය. අපේ ජීවිතේ ඊට පස්සේ අඬා ජීවත් වෙනවා. වාහනෙන් ඇති වැඩ ආමියගේ කොළු පැටියෙක් මේ ළඟ දිනනවා. ලොරියක් කරා ලොරි බණියා. ඒකට පඩියෙන් කැපෙනවලු 20 ගාණක්. මම ලොරිය මොකද කරන්නේ ගෙදර? මොකවත් නැහැ ලොරියේ ගේ තියෙනවා. ගේ හදන්න ණය ගත්තුවයි ලොරිය ගන්න ණය ගත්තුවයි ඔක්කොම පුතා කැපිලා ගියාම රුපියල් 6000 ඉතුරු වෙනවා. දැන් මේ මිනිහා ජීවත් වෙන්නේ කොහොමද පුතා?
අරක මලකඩ කකා ගේ තියනවා මේක පොලි බඳිනවා. ආදායමක් තියෙන්න ගන්න එපා. නෑ. මම ඒ ගමන කිව්වා තේරුම් කරලා මෝඩ වැඩ කරලා විනාශ වෙනවාට වඩා මය පුතාට ලක්ෂයක් හමාරක් පාඩු උනත් කමන්නේ ඕක දැම්ම විකුණපා. විකුණලා පමණට ඉක්මවා ඔළුව ඉදුම්මවා ගන්න නැතුව අර ගෙවන්න තියෙන මුදල් ටික ගෙවලා මේ වෙනකන් ගෙවාපු හරිය තියෙන ඉතුරු ටික ගෙවලා ඉතුරු වෙනවා නම් අතිරික්තයක් එක පොතේ දාලා තියපන්. හිමින් සැරේ ඉතුරු කරලා උඹට ගැළපෙන එකක් උඹ ගන්න. කමකට පළකට නැති එකක් කරන් වැඩන්න. අඩුම තරමේ උඹ පෙන්ෂන් යනකන් ඉඳලා ගත්තා නම් ඒක ප්‍රයෝජනයකටවත් ගන්න තිබ්බා මොනවා හරි අතුරු ව්‍යාපාරික කටයුත්තක. එහෙම එකක් නැහැනේ. ඒකෙන් ආදායම් නැහැ. තිබ්බු ආදායමයකට වල දාලා මේ මිනිස්සු ගැටලු හදාගෙන. මේ රටේ කොච්චර ඉන්නවද? ඔයාලගේ බලන්නකෝ. නැද්ද කියලා. අමු වෙන්නේ කන්න. ඔක්කොම නෑ නැති මිනිහෙක් නෑ. ආඳුන්නේ මන්න නෑ සතයක්වත් කියලා කවුරු හරි කියයිද? නෑ පුතා මුළු ලංකාවෙම හැමෝම ණයයි. මේ චූටි පැටව දෙන්නා ඉන්නවනේ. මෙවුන් දෙන්නත් ණයයි. කාටද? ඇමරිකාවට, එංගලන්තෙට, චීනෙට, ජපානෙට, ඉන්දියාවට, මැලේසියාවට මේ රටවල් වල නැහැ. අය අර අප්පලා අපි උකස් තියදී ණය අරන් එනවා. ණය අරන් ඇවිල්ලා අප්පලා භාගයක් කාලා චුට්ටක් ඉහලා පෙන්නනවා. භාගයක් කාලා චුට්ටක් ඉහලා පෙන්නනවා. ඉතින් ස්වාමීන් වහන්සේ අපි නෙමෙයි ණය. උට ණය ගන්න අපිනේ අසං කෙරුවේ. අපිනේ අනුමත කෙරුවේ. අපිනේ උට බලය දුන්නේ. අර ගමේ හිටපු නිකන් ගස් බෝනාට. බලය දීලා අරලා ඉවරලා ඌ දැන් අපි විකුණ කනවා. ඔබම නිර්මාණය කරපු කෙනා. ඒකට දැන් කෑ ගහලා වැඩක් නැහැ. දැන් ඔබ ගත්තු මිනිහා ඔබට තරනකොට ලෝකයට දැල්ලා හරියන්නේ නැහැ. තමන්මනේ ගත්තේ. අම්මත් එපා කියලා තාත්තත් එපා කියලා නෑයොත් එපා කියලා උඹට මං ඇති මට උඹ ඇති ඒ හින්දා යමු කඳු ගැටයක් උඩට ගිහිල්ලා හීම් පැලක් හදාගෙන පාඩුවේ ජීවත් වෙමු. අර දැන් තඩි ගන්නවා. තඩි ගන්නකොට දැන් මොකද කරන්නේ? කාටද ගියේ? කාටද බයින්? අපි විසින් නිර්මාණය කරපු ලෝකය අපිට තරනකොට පුතා ඒක අපේම වරද නිසා. වෙනාට දොස් කියලා හරියන්නේ. එහෙනම් ලෝකේ වැඩ කරනකොට පින්නතුනි නුවණින් වැඩ කරන්න. කෙලස් බර ලෝකයේ අද බලන්නකො පොඩ්ඩක් නැත්තම් මිනි මරනවා. ප්‍රසිද්ධිය බෙල්ල මිරිකනවා එකෙක් අනික වීඩියෝ කරනවා. මෙහෙම අමානුෂීය කෙලස් බර ලෝකයක් අපි චූටි කාලේ දැකලා තිබ්බද? දැකලා නැහැ. රාගිකයි, ද්වේෂ සහිතයි, මෝහ මූලිකයි. කෙලෙසන් වැඩි වෙනවා. අනරියෝ පූජනීය බව නැති වෙලා. අම්මට වදින්න, තාත්තට වදින්න, ආච්චිට වදින්න, සීයාට වදින්න, ගුරුවරයෙකුට ගරු නැහැ, වැඩිහිටියෙකුට ගරු නැහැ, පූජකයෙකුට ගරු නැහැ. රටේ රජුරවන්ට මම දැක්කා බෙල්ලට ලණුවක් දාලා අත්තක එල්ලලා ඉන්නවා. අන්තර්ජාලේ රූප රාමුවට. බලන්න රජුරවන්ට කොල්ලා තියෙනද? රජුරවන්ට මොනතරම් ගෞරවයක් තිබ්බද? බයක් තිබ්බද? ඒ විතරක් නෙමෙයි ගමේ ආරච්චි මහත්තයා එනකොට කරේ තියෙන ලේන්සුවත් අරගෙන මෙහෙම තුන තියලා තද කරගෙන පාරේ අගුවට බහැලා ඇලට බහැලා ආරච්චිලා හාමුදුරුවනේ බහැරක් වාගේ. එහෙමනේ කතා කියන්නේ. ආරච්චිලා හාමුදුරුවනේ. ආරච්චි මහත්තයා ගෙදර ගියපු වෙලාවේ ආරච්චි මහත්තයාගේ ගෙදර වැඩට හිටපු කොල්ලා හාමුදුරුවෝ තමයි ආරච්චි මහත්තයා හම්බෙන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ වෙලාවේ දැන් අර වැඩට හිටපු කොල්ලා හාමුදුරුවෝ එනකොට ඉස්සරහට ගියා. ඒ ගමන ඇහුවලු කොල්ලෝ කොයි අපේ ආරච්චි අපේ හාමුදුරුවෝනේ ආරච්චිලා හාමුදුරුවෝ බැහැරක් ගිහිල්ලා.
හා එහෙනම් කියාපිය තොපේ හාඳුරු ආපුවාම බුදුහාඳුරු ඇවිල්ලා ගියා කියලා. ඒක හාඳුරු නම් මේ හාඳුරු බුදුහාඳුරු වෙන්න බැයි. ඒකේ තියෙන ගෞරවය තියෙන පිළිවෙල. දූරාවලියක් තියෙනවා ගරු කරන. ඒ දූරාවලිය තියන්න. පිළියෙ උතර පුදන්න ඕන. මට මතකයි අපේ අටුවාවේ තියෙන එක දැනක දුර්භික්ෂේ කාලේ හාමුදුරුවෝ පන්සල් අතහැරලා යන්න යනවා. ඒ යන්නේ යනකොට අවසාන මොහොත දක්වාම දුක් විඳගෙන පන්සල රැකගෙන ඉඳලා ගෝලයයි ගුරයි දෙන්නාට ඉන්නම බැරුව ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ දෙන්නත් යනවා දැන් යන්නේ. යොදුන් ගානක් දුර ඇවිල්ලා දැන් පුතා ඇලක් දොලක් ගඟක් විලක් පොකුණක් මොකක්වත් නැහැ. අමුවට කියලා හපලා කන්න කොලයක්වත් නැහැ ඔක්කොම වේලිලා. ඒ තරම් නියඟේ. ඈත පේනවා තල් ගහක්. ලොකු ආන්දරෝ හිතින් හිතනවා මේ තල් ගහේ ඇට්ට ගුණා වෙච්ච ගෙඩියක් හරි තිබිලා ඉදිලා වැටිලා තිබුණොත් මේ අහිංසක පොඩි නමට ඒකවත් පොඩි කරලා දීලා පිපාසය නිමාගෙන අරන් යන්න ඕනේ කියන හැඟීමෙන් පිය සෙනෙහස උපදවාගෙන යනවා තල් ගහ පැත්තේ. තල් ගහ පැත්තෙන් ගිහිල්ලා ගහ වටේ කැරකිලා බැලුවා මොකක්වත් නැහැ. උඩ බැලුවා. උඩ බලනකොට පේනවා තල් කුරුම්බා ගෙඩි දෙකක් තියෙනවා. දැන් ලොකු හාමුදුරුවන්ට නගින්න බෑ ගහට. උපසපන් භික්ෂුවා. පොඩි නමට නගින්න කියන්න බෑ ලොකු හාමුදුරුවන්ට. ඒකම ලොකු හාමුදුරුවෝ උපායක් යොදනවා උපක්‍රමයක්. පොඩි නම් බිම එකක්වත් වැටිලා නැහැ. ගහේ නම් කුරුම්බ දෙකක් තියෙනවා. උපසම්පදා වෙලා ඒකම පොඩි නම ගිහිල්ලා වඳිනවා. අපේ හාමුදුරුවෝ ශාසනයේ නාමයෙන් උපසම්පදා නැති මං නැග්ගර කමක් නැහැ. දලපියක් තරම් නගිනවා. නැගලා අර තල් පිටි අතරින් හීරි උඩට ගිහිල්ලා තල් කුරුම්බා ගෙඩි දෙක කඩලා බිම දාලා පිහිය බිම දාලා ලොකු හාමුදුරුවෝ හදවතේ ගැස්මෙන් පින්නතුනේ පුංචි හාමුදුරුවෝ බිමට බහිනකොට තල් කුරුම්බයක් කපලා ඉස්සරෝම එක දෙනවා. පොඩි හාමුදුරුවෝ දෑතින්ම අරගෙන දන ගහනවා. ලොකු හාමුදුරුවෝ ගාව දන ගහලා ආපහු ලොකු හාමුදුරුවන්ට පූජා කරනවා. ලෞතුරා බුදු අමාමෑණියන් වහන්සේගේ සම්බුදු සසුනේ සංඝ පෙළ පිළිවෙතක් අපේ හාමුදුරුවනේ තියෙනවා. නොකා නොබී මැරී ගියත් ඒ සංඝ පෙළ පිළිවෙත තැබිය යුතුයි කියලා මේක ඔබ වහන්සේ පිළිගනිත්වා කියලා කියන. ලොකු හාමුදුරුවෝ ඊට පස්සේ ගාන ගන්නවා. පැත්තකින් තියලා පොඩි නමටත් එකක් කපලා දෙනවා. සංඝ පෙළ පිළිවෙතට ගරු තියෙනවා පුතා. අපේ ශාසනික පැවතුම් තිබ්බේ. නමුත් ඒවා ගිහි සමාජෙත් නෑ, පැවිදි සමාජෙත් බොහෝ දැන් ඉතුරු වෙලා නැහැ. ඒ කරුමේ තමයි පුතා මේ ගරා වැටෙන ලෝකයක් තියෙන්නේ. අනත්ත් සංහිතෝ ඒ හින්දා යන්නේ විනාශෙටමයි. අවබෝධයෙන් යුක්තව තුනුරුවන් දැක දැන අඳුනාගෙන පින් සිතින් ප්‍රඥාව දියුණු කොට ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ අනිත්‍ය වූ මේ ලෝකය, ඒ වගේම දුක් සහිත වූ මේ ලෝකය, අනාත්මීය වූ මේ ලෝකය නුවණින් දැක දැන අවබෝධ කරගෙන වහවහ කල යුත්තේ කවරේදයි සොයා බල දිරියෙන් නුවණින් දසපින් කිරියවතෙහි යෙදී ලෝතුරා බුදුන් දැක නිවන් දකින්නට මඟ තනා ගන්නට වරම් වේවා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ධම්මදේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මං පරන්ති